සුබ දවසක් කියලා පිළිගන්නවා 2026 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ඉන්න නංගිලා මල්ලිලා සියලුම දෙනාම. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙද්දි කල්පනාවෙන් ඉන්න අවධානයෙන් ඉන්න ඕගොල්ලොන්ගේ උසස් පෙළ විභාගයේ තව මාසකින් හෝ දෙකකින් කල් දාවිද ඒකේ නඩු තීන්දුවට මොකද වුනේ ඒක ගැන තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් නංගිලා මල්ලා වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එක අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලම අද වීඩියෝ එකත් එක්ක set වෙන්න. හරි වැඩි කතාවක් නැහැ මම ඉක්මනට ඔයාලට ඒ පණිවිඩය දෙන්නම්. හෙළකුරු එකට මේ දැන් මෙන්න මේ විදිහට තොරතුරක් ලැබිලා තිනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේ කල් දමන ලෙස ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23 වෙනිදා ප්‍රකාශයට පත් කරේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටි ඊට පෙනී සිටි සිසුවියන් පිරිසක් විසින් ගොනු කරන ලද ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය මේ මාස 23 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය පවසනවා. ඒ කියන්නේ ඒක විභාගයට ගන්නවද නැද්ද කියලා පවසනවා කියන්නේ මේ මාසේ 23 වෙනිදා. එතකොට නංගිලා මල්ලා ගොඩක් දිනේ බලාපොරොත්තුෙන් හිටියා අද මේ නඩුවට මොකද වෙන්නේ? අද මේකෙන් එක්සෑම් එක කල් දායිද? ඔය වගේ බලාපොරොත්තු ඇත්තටම රසක් තියාගෙන හිටියා. දැන් ඒක 23 වෙනිදාට ආයේ කල් ගිහිල්ලා තියෙනවා. අපි නැවත බලමු 23 වෙනිදාට මේකට මොකද වෙන්නේ කියලා. ඒත් එක්කම තව දෙයක් ඔයාලට කියන්න ඕන. දැන් මේ එක්සෑම් එක කල් දාන එක ගැන හරිම අඩු පිරිසක්. ඒ කියන්නේ දෙන්නේ 3 දෙනෙක් ඔය වගේ පොඩි පිරිසක් මෙන්න මෙහෙම දෙයක් කියන. ඒ කියන්නේ එක්සෑම් එක අගෝස්තු වල තියෙන එක හොඳයි. මොකද විභාග ටික නියමිත කාල පරිච්ඡේදවල තියෙන එක හොඳයි. ඒක ළමයින්ට වාසිදායක දෙයක්. ඔන්න ඔය වගේ අදහස් පළ කරනවා. එතකොට තවත් පිරිසක් මම දැක්ක කමෙන්ට්ස් වල පවා කියලා තියෙනවා මේ විභාගය මේ කාලේ තියෙන එක හොඳයි. මොකද ඒගොල්ලෝ එක්සෑම් කරද්දී ඒ කියන්නේ මීට පෙර වර්ෂවලදී ලියපු කට්ටිය තමයි මෙහෙම කියන්නේ. මීට කලින් තිබ්බ එක්සෑම් වල ඒගොල්ලන්ට මාස 6-7ක් කල් ගියා විභාගේ. එතකොට මේ පාරවත් ඒක හරි නියමිත කාලයට තියෙනවා නම් හොඳයි. ඔන්න ඔය වගේ අදහස් පළ කරනවා. ඇත්තටම කිව්වොත් එහෙම කියන කට්ටියට මට කියන්න තියෙන්නේ දැන් ඔයාලට ඒ එක්සෑම් එක මාස 6-7කින් හෝ මාස 3-4කින් කල් ගියාට ඔයාලට ඒ කල් ගිය කාලය ඇතුළතදී අර ලැබෙන්න නියමිත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයකට ලබා දෙන මාස 24 ඔයාලට ලැබිලා තියෙනවා. ඒ 24ටත් වඩා මාස 2-3ක් වැඩියෙන් තියෙනවා කියලා තමයි ඕගොල්ලෝ කියන්නේ. එතකොට ඕගොල්ලොන්ගේ ඒ කල් ගිය කාලය ඇතුළත කොහොමත් අර ලැබෙන්න නියමිතව තියෙන මාස 24 ලැබිලා තියෙනවා. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ පාර ඒ ලැබෙන්න නියමිතව තියෙන මාස 24 ලැබිලා නැහැ. මාස 21යි ලැබිලා තියෙන්නේ. මාස 3ක 4ක අඩුවක් තියෙනවා. අවමේ අඩුම ගානේ මාස 24ක් ලැබෙනවාමනේ උසස් පෙළ සඳහා සූදානම් වෙන්න. මේ පාර ඒක ලැබිලා නැහැ. ඒක ගැන තමයි දැන් ඔය සමාජයේ කතා වෙන්නේ. සමාජ මාධ්‍ය දාලාවල යන්නේ. අර නඩුවක් අරහෙන් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම වෙලා තියෙන්නේ නියමිත දේ ලැබිලා නැති හින්දා. නැතුව වැඩියෙන් ඉල්ලන එකක් නෙමෙයි කියන්නේ. ළමයින්ගේ අසාධාරණ තත්ත්වයක් නෙවෙයි කියන්නේ. සාධාරණ විදිහට අර ලැබෙන්න නියමිත කාල පරිච්ඡේදය දෙන්න කියලා තමයි මේ වෙලාවේදී ළමයි ඉල්ලන්නේ. එතකොට ඒක වැරදියට තේරුම් අරගෙන මේ වෙලාවේ ළමයි ඉන්න මානසික පීඩනය පොඩ්ඩක් තේරුම් අරගෙන ඒ වගේ කමෙන්ට් දාන්න කියලා එහෙම දාන කට්ටියකින් ආදරෙන් ඉල්ලනවා. මොකද ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ ඉල්ලන්නේ ලැබෙන්න. ඒ කියන්නේ ඒගොල්ලොන්ට අවශ්‍ය කාල පරිච්ඡේදය මිසක් ඒගොල්ලොන්ට නියමිත මාස 24 මිසක් වැඩිපුර කාලයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගෙන අර කමෙන්ට් දාන කට්ටිය දැම්මොත් හොඳයි. මොකද අර කතාවකුත් තියෙනවනේ තුවාලේ තියෙන එක්කෙනාට තමයි ඒකේ වේදනාව තියෙන්නේ කියලා. ඉතින් ඒක තේරෙන්නේ ඇත්තටම කිව්වොත් 2026 උසස් පෙළ ළමයින්ට විතරයි ඒගොල්ලෝ මේ මානසික පීඩනය දරාගෙන ඉන්නේ. එතකොට මේ පැත්තෙන් හිතලා සාධාරණ දෙයක් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ 2026 උසස් පෙළ ලියන්න ඉන්න නංගිලා මල්ලිලා සියලුම දෙනාට. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වෙලාවේදී ඕගොල්ලෝ පුළුවන් ආකාරයෙන් මේ වැඩේට මහන්සි වෙන්නේ. කියන්නේ ඕගොල්ලෝ නඩු තීන්දුවට මොනවා වෙයිද? ඒක කල්යයිද? නැත්නම් එදාටම තියයිද? ඒක ගැන හිතනට වඩා මේ වෙලාවේදී ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝ කරන්න ඕනේ ඒකට හිතන කාලෙත් ඕගොල්ලෝගේ පාඩම් වැඩවලට යොදවන එක. මොකද එහෙම කරන එකෙන් ඕගොල්ලෝගේ පාඩම් වැඩ අතපසු වේවි නංගිලා මල්ලිලා. ඒකෙන් ඔයාලට අවාසියක් වෙනවා මිසක් රජයටවත් වෙන කාටවත් ඒකෙන් අවාසියක් වෙන්නේ නැහැ. අපි බලමු 23 වෙනිදාට මොකද වෙන්නේ කියලා. එතකන් ඔයාලට කරන්න තියෙන හොඳම දේ පොඩ්ඩක් මේ කාලේ වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ස්ට්‍රෙස් තමයි. ඒත් ස්ට්‍රෙස් එකෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගයත් මේ විභාගයේම තමයි නංගිලා මල්ලිලා. කවුරුත් ෆේල් වෙන්න ඇත්තටම බලාපොරොත්තු තියාගන්න අනිවාර්යෙන් හැමෝම හොඳ ප්‍රතිඵලයකින් ඉස්සරහට යන්න අනිවාර්යෙන්ම වැඩ කරගන්න. කාලෙමදී ඒත් පුළුවන් තරමින් 23 වෙනිදා වෙනකන් වැඩ ටික කරන්න. ඇත්තටම විභාගයේ කල් යන්නේ නැහැ කියලා හිතලා ඔයාලා මේ වෙලාවේ වැඩ කරනවා නම් තමයි හොඳ. මොකද ඔයාලා කල් යනවා කියලා හිතුවොත්
වැඩ ඔයාලා පස්සට දාගන්න. ඒක නිසා ඒ දේ කරගන්න එපා නංගිලා මල්ලිලා. මහන්සි වෙලා වැඩ කරන්න. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. කල් දායිද නැද්ද කියලා. ඒක ගැන හොයන්න යන්න එපා. අපි අප්ඩේට්ස් එක ගැන දෙන්නම්. තවත් ඔයාලට අප්ඩේට්ස් ලබා ගන්නත් ඕන තරම් තැන් තියෙන. ඒ වගේනුත් ඔයාලට තොරතුරු හම්බ වේවි. ඉතින් ඒක ගැන නොහිතා මේ වෙලාවේදී ඔයාලගේ පුළුවන් උපරිමේ මේකට දීලා වැඩ ටික කරගන්න නම් ගිලමල්ලා. එහෙනම් අදට ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම වාසිදායක සාධාරණ දෙයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.